පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා මාරයාට අයිති ධර්මයන් බැහැර කරන්න කියලා. මොකක්ද මාරයාට අයිති ධර්මය? මාරයාට අයිති මාරපාක්ෂික ධර්මයේ තමයි මේ ස්කන්ධයන් පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒක රාද කියන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. රූපේ කෝ රාද සති මාරෝවා අස්ස මාරේතාවා යෝ වාපන මීයති කියලා. තස්මාතිහ ත්වං රාද රූපං මාරේති පස්ස මාරේතාති පස්ස මීයතිති පස්ස රෝගේති පස්ස ගණ්ඩෝති පස්ස සල්ලන්ති පස්ස අගන්ති පස්ස අගභූතන්ති පස්ස යේ පන ඒවං පස්සන්ති තේ සම්මා පස්සන්ති වේදනාය සති කියලා ওই විදිහටම කියාගෙන යනවා. සංඥාවත් ගැන කියනවා. ඒ තමයි රාද මේ රූපය කියන්නේ මාරයාට අයිති දෙයක්. මැරිය යුතු දෙයක්. මේ රූපය නැවතහට නොගන්නා විදිහටම නැති කරලා දාන්න ඕන දෙයක්. ඒ නිසා මේ රූපය කියන්නේ මාරාන්තික දෙයක් විදිහටයි දකින්න කියන්නේ. මැරිය යුතු දෙයක්, අභාවයට පැමිණ විය යුතු දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපට දකින්න උගන්වන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ රූපය දකින්න කිව්වේ gaduwak හැටියටයි. රූපය දකින්න කිව්වේ අනුන්ට අයිති දෙයක් හැටියටයි, රෝගයක් හැටියටයි, උලක් හැටියටයි, අනතුරුදායක දෙයක් හැටියටයි. මේ විදිහට මේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන්ම මේ විදිහට දකිනකොට ඒ දකින පුද්ගලයා තුළ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. සම්මා දස්සනම් පන බන්තේ කිමත්තායන්ති ස්වාමිනී කලකිරීම පිණිස කුමක්ද පවතින්නේ කියලා. ওই රාධහාමුදුරුවෝ මේක වෙලාවක අහනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්මා දස්සනං කෝ රාද නිබ්බින්දත නිබ්බිදා පන බන්තේ කිමත්තායති. මොකක්ද නිබ්බිදාව පිණිස හේතු වෙන්නේ? නිබ්බිදා කෝ රාග විරාගත්තා. මේ විදිහට පිළිවෙලින් පිළිවෙලට කියාගෙන යනවා. මොකද්ද භාගතුන් වහන්සේ වදාරන්නේ? සාමීනී මනාකොට දැකීම පිණිස, මනාකොට කලකිරීම පිණිස කුමක්ද හේතු වෙන්නේ? සම්මා දස්සනං කෝ රාද නිබ්බිදත්තා. නිබ්බිදත්තා. ඒ කියන්නේ රාදේ කලකිරීම, මේ ලෝකේ කලකිරීම පිණිසයි අපි මේ ස්කන්ධයන් පිළිබඳ මායයට අයිති දෙයක් විදිහට දකින්න ඕන. ඒ කියන්නේ මේක ගැන කලකිරෙන්නයි අවශ්‍ය. කලකිරිය යුතු දෙයක් විදිහට. එතකොට කලකිරීම කුමන අර්ථයක් පිණිස පවතීද? නිබ්බිදා කෝ රාද විරාගත්තා. එතකොට ඒ නිබ්බිදාව, කලකිරීම, විරාගය, නොඇල්ම පිණිස ලොකු අවුල මේ රූපය කෙරෙහි අපි තුන පවතින ඇල්ම පින්වත්නි. වේදනාව කෙරෙහි අපි තුල පවතින ඇල්මයි අවුල. සංඥාව කෙරෙහි අපි තුල පවතින ඇල්මයි අවුල. සංස්කාර කෙරෙහි, විඥානය කෙරෙහි අපි තුල පවතින ඇල්ම තමයි පින්වත්නි ලොකුම ගැටලුව, ලොකුම අවුල. ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම අවුල. නිබ්බිදා කෝ රාද විරාගත්තා කියලා කිව්වේ ඒකයි. නිබ්බිදාව විරාගයේ පිණිසයි හේතු වෙන්නේ. එතකොට විරාගය ඇති වුණාට පස්සේ නැවතත් රූප, වේදනා, සංඥා, සංකාර කෙරෙහි ඇල්මක් හටගන්න නැති නිසා එතන උපාදානීය ස්වභාවයක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා යා නිවෙන්න පටන් ගන්නවා. එතකොට උන්වහන්සේ මාන හොඳයි. විරාගාපන බන්තේ කිමත්තියෝති. ස්වාමීනි මේ විරාගය කුමක් පිණිස පවතීද? විරාගෝ කෝරාද විමුක්තත්තෝ. විරාගේ මිදීම පිණිසයි හේතු වෙන්නේ.
ඒ කියන්නේ මේ ලෝකෙ මිදෙනවා නම් අපිට මිදෙන්න තියෙන වෙන මොකකින්වත් නෙමෙයි ස්කන්ධයන් පහෙන් මිදෙන්නයි තියෙන්නේ. ලෝකෙන් මිදෙනවා කියලා ඔක්කොම අතෑරගෙන ගියා කියලා හරියන්නේ නැහැ. මේ ස්කන්ධයන් පහෙන් මිදීම තමයි ලෝකේ විමුක්තිය කියලා කියන්නේ. විමුක්තිපන බන්තේ කිමත්ති යාති. හොඳයි. විමුක්තිය කුමන අර්ථයක් පිණිස පවතීද? විමුක්තිය මේ වෙනුවෙන් තමයි නොයෙක් ධර්ම කාරණා සංග්‍රහ වෙලා තියෙන්නේ. විමුක්තිය කුමන අර්ථයක් පිණිස පවතීද? විමුක්තිය පවතින්නේ නිබ්බාන පන බන්තේ නිවන පිණිසයි. විමුක්තිය පවතින්නේ මොකක් නිසාද? මොකක් පිණිසද? විමුක්තිකෝ රාද නිබ්බානත්තා. විමුක්තිය පවතින්නේ නිර්වාණය පිණිසයි. නිබ්බානම් පන බන්තේ කිමත්ති යන්ති. හොඳයි. නිබ්බාන කියන ස්වභාවයේ පවතින්නේ කුමක් පිණිසද? එතකොට උන්වහන්සේ මතක් කරනවා අච්චයාසි අස්ස අච්චයා. රාද දැන් ප්‍රශ්නය ඉක්ම ගියා. සම්පූර්ණයෙන්ම අපි මේ ආර්ය බඹසර ජීවිතයේ පුරමින් ගුණධර්ම මත ශක්තිමත් වෙමින් මෙබඳු ජීවිතයක් ගත කරන්නේ නිර්වාණය පිණිසයි. ආර්ය බඹසර ජීවිතයේ නිර්වාණයෙන් කෙලවර වෙනවා. එතකොට ආර්ය බඹසර ජීවිතේ නිර්වාණයෙන් කෙලවර වෙනවා නම් ඒ කෙලවර වීම පිණිස තමන්ගේ ජීවිතයේ තුලදී අවබෝධය කරා ක්‍රමානුකූලව ගොඩනැගෙන්න අවශ්‍ය නම් යා මෙතනින්ම මේ ප්‍රශ්නය විසඳා ගන්න, මෙතනින්ම මේ අවුල ලියා ගන්න උවමනාවක්, කැමැත්තක් ක්‍රමානුකූලව ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ ගොඩනගා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතන අවුල ගැට ගැහෙන්නේම තමන්ගේ මේ සලායතන සහ ස්කන්ධයන් පදනම් කරගෙනයි. ස්කන්ධායතන ධාතු පිළිබඳ අවබෝධයෙන් යා නිවෙනවා. එච්චරයි. කන්දායතන ධාතු පිළිබඳ අනවබෝධය නිසා අවිද්‍යා සහගතව නැවත කර්ම කරමින් මේවා මත දැවටෙමින් මේවා මත ඇලෙමින් ගැටෙමින් යා ඉස්සරහට කටයුතු කරනවා. ඒකයි අපිට වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට බොහොම ලස්සනට පැහැදිලි කරනවා මේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන දුක්ඛ සමුදය සූත්‍රය කියලා. මේ වචනේ හොඳට හුරුයිනේ. මේක තියෙන සංයුක්ත නිකායේ සලායතන සංයුක්තේ. එතන පැහැදිලි වෙනවා දුක්ඛස්ස භික්කවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි. මහණෙනි මම නුඹලාට දුකේ හට ගැනීමත් නැසීමත් ගැන දේශනා කරන්නම්. තන්සුනාත ඒක හොඳට අහන්න. කතමෝච භික්කවේ දුක්ඛස්ස සමුදයෝ. මහණෙනි මේ දුකේ හට ගැනීම කියන්නේ මොකක්ද? දැන් අපිට තේරෙනවා මේ දුකේ හට ගැනීම තමයි අවුල. මේ දුකේ හට ගැනීම තමයි අපි මුහුණ දෙන බරපතල අවුල. ඒ කියන්නේ දුකේ හට ගැනීමක් නැත්තම්, දුක හටගන්නේ නැත්තම් යා දුකෙන් නිදහස් පින්වත්නි. අවුල එහෙනම් මොකද්ද? දුකේ හට ගැනීමයි අවුල. එතකොට මොකද්ද මේ දුකේ හට ගැනීම කියලා කියන්නේ? කොහෙද දුක හටගන්නේ? මේක අපි හොඳට පරිස්සමින් හොයලා බැලුවොත් තේරෙනවා දුක හටගන්න ආකෘතිය ගැන. ඉතින් ඒවා අපිට හොයන්න දෙයක්වත් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ අපට කොච්චර ලස්සනට පැහැදිලි කළාද? කතමෝච භික්කවේ දුක්ඛස්ස සමුදයෝ. පින්වත් මහණෙනි දුකේ සමුදය කියන්නේ මොකද්ද? දුකේ හටගන්නවා. දුකේ හට ගැනීම කොතනද තියෙන්නේ? ඔන්න බලන්න උන්වහන්සේ මතක් කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා අයං දුක්ඛස්ස සමුදය. මහණෙනි ඔන්න ඔහොමයි දුක හටගන්නේ. කොහොමද? ඇසද රූපයද ඇසේ විඥානයේද කියන කාරණා තුනේ එකතු වීම නිසා එයා ඇසෙන් ලෝකය විඳින්න පටන් ගන්නවා. ඇස පදනම් කරගෙන එයා ලෝකය විඳින්න පටන් ගන්නවා. ඇස පදනම් කරගෙන යා ලෝකේ විඳිනකොට, ලෝකේ වින්දනය කරනකොට ඒ වින්දනය පදනම් කරගෙන වේදනා පච්චයා තණ්හා විඳින ලෝකය කෙරෙහි යාගේ හිතේ තණ්හාවක් උපදිනවා. ඒ තණ්හාව උපදිනවා කියන්නේ අයන් දුක්ඛස්ස සමුදය. මේක තමයි මහණෙනි දුකේ සමුදය. මේකයි දුකේ සමුදය. කතමෝච භික්කවේ දුක්ඛස්ස අත්තංගමෝ. මහණෙනි මම දුකේ අත්තංගමයත් ඔබට කියන්නම්. දුකේ අත්තංගමයත්. දුකේ අත්තංගමය කියන්නේ දුකේ විනාශයත්, දුකේ නැසීමත් ගැන මම ඔබට කියන්නම්. මොකක්ද දුකේ නැසීම?
චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. එහෙමනම් දුකේ නිරෝධය අත්දකින්න තියෙන්නේ කොහොමද? අර ඇස නිසා යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒකට හේතුව උනේ තණ්හාවනේ. තණ්හාව ඇති වෙච්ච තැනක බුද්ධ දේශනාව කිව්වේ කොහොමද? වේදනා පච්චය තණ්හා අයං භික්ඛවේ දුක්ඛස්ස සමුදයෝ. තණ්හාවයි අවුල. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ යම් වෙලාවක වේදනා පච්චය තණ්හා, වේදනාව නිසා තණ්හාව හට ගන්නවා. ඒ තණ්හාව තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඉතිරි නැතුවම තණ්හාව නිරුද්ධ වුණොත්, තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ වුණොත් ඒ නිරුද්ධ වෙච්ච තැනක උපාදාන නිරෝධා. එතන උපාදානය නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිසායි ලෝකේ අපිට උපාදානෙ වෙන්නේ, පංචස්කන්ධ ලෝකේ. උපාදානයේ නිරුද්ධ වෙනකොට උපාදාන නිරෝධය පදනම් කරගෙන යාගේ භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනකොට පින්වත්නි, භවය නිරුද්ධ වීම පදනම් කරගෙන එයා තුළ ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වීම පදනම් කරගෙන එයා තුළ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සියලු දුක්ඛ ස්කන්ධය මෙයා තුළ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එතකොට තමයි යා භව රැහෙනින් ගැලවිලා යන්නේ. භව රැහෙනට අහු වෙලා ඉන්න නිසා තමයි සංසාරේ පැනවෙන්නේ. භව රැහැනට අපි අහු වෙලා ඉන්නේ. ඒකට අපි කියන්නේ මොකද්ද? භව නෙත්තිය කියලා. භව රැහැනට අහු වෙලා ඉන්නේ. මොකද්ද මේ භව නෙත්තිය කියලා කියන්නේ? කතමානුකෝ බන්තේ භව නෙත්ති. මොකක්ද භව නෙත්තිය කියලා කියන්නේ? සංයුක්ත නිකායේ තියෙන භව නෙත්ති සූත්‍රය කියලා එකකුත්. භව නෙත්ති සූත්‍රය. ඒතර භව නෙත්ති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භව නෙත්තිය කියන්නේ කුමක්ද කියලා බොහෝම පැහැදිලිව අපට දේශනා කරලා තියෙනවා. කතමානුකෝ බන්තේ භව නෙත්ති කියලා. මොකක්ද මහණෙනි භව නෙත්තිය කියලා කියන්නේ? භව රැහෙන කියලා කියනවා. ස්වාමීන් වහන්සේලා අහනවා භව රැහෙන කියලා කියනවා. මොකක්ද මේ භව රැහෙන භව නෙත්තිය කියන්නේ මොකක්ද? කොහොමද භව රැහෙන නැති කරලා දාන්නේ කියලා අහනවා. එතකොට බලන්න එතනමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. අර සලායතන පර්යාය තුලදීම පුද්ගලයා අවදානමේ වැටෙන විදිය, තණ්හාව මෝරණ විදිය, ඒ තණ්හාව මෝරණකොට දුක සමුදය වෙන විදිහ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මෙතනම ලියා ගන්න විදිය මතක් කරනවා. රූපේකෝ රාදයෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යෝ උපයුපාදානං චේතසෝ අදිට්ඨානාබි නිවේසානුසයා අයං උච්චති භව නෙත්ති තේසං නිරෝධෝ භව නෙත්ති නිරෝධෝ. උන්වහන්සේ පැහැදිලි කරනවා. බලන්න මෙච්චර පැහැදිලිව කියලා තියෙද්දි, ලියා ගන්න තැන ඉලක්කගතව කියලා තියෙද්දි, හරිම ලස්සනට ඉලක්කයට මේක මේ අවුල ලිහන විදිහ කියලා තියෙද්දි, ඉතින් තවමත් අතපොත ගගා ඉන්න එක ගැනයි කනස්සල්ල. ඒ කියන්නේ අපි හැමෝම මේකට උත්සාහ කරන්නේවත් නැති එක ගැනයි ගැටලුව. මේ අපේ උත්සාහය, මේ පුද පූජා වත් පිළිවෙත් තිදි කිරීම වලට තියෙන උත්සාහය ඇත්තටම පින්වත්නි අපි පාවිච්චි කළා නම් මේ බුදුරජාණන් වහන්සේ මතු කරපු ධර්මය තුල Tamanගේ ජීවන චර්යා ගොඩනගා ගන්නට, එබඳු තැනක අපේ ජීවන චර්යා ටිකෙන් ටික අපිට ගොඩනගා ගන්න පුළුවන් වුණා නම්, හැකි වුණා නම් පින්වත්නි අපි මේ වෙනකොටත් මේ අර්බුදේ සමනය කරගෙන, මේ අවුල ලියාගෙන, දැන් මේ භව රැහැනට අහු වෙලා භව රැහැන තුල වේලිලානේ අපි යන්නේ. දැන් භව නෙත්ති සූත්‍රයේ කියනවා භව නෙත්තිය කියලා මේ කතාවක් තියෙනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මොකක්ද මේ භව නෙත්තිය කියලා කියන්නේ? ඔබ වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ භව නෙත්තිය කියන එක ගැන අපිට පැහැදිලි කරලා දෙන සේක්වා කියලා අර භික්ෂුන් වහන්සේලා ඉල්ලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපේකෝ රාදයෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ උපයුපාදානං චේතසෝ අදිට්ඨානාබි නිවේසානුසයා අයං උච්චති භව නෙත්ති තේසං නිරෝධෝ භව නෙත්ති නිරෝධෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි, රූපයේ පිළිබඳ යම් කැමැත්තක් තියෙනවා නම් ඡන්தோ යෝ රාගෝ, රාගය කියන්නේ යම්
ඇලීමක් තියෙනවා නම් කුමක් පිළිබඳවද? රූපේ පිළිබඳව. යා නන්දි. නන්දිය කියලා කියන්නේ ඒ රූපය පිළිබඳව යම් පිළිගැනීමක් තියෙනවා නම් සතුටින්. එයා සතුටින් පිළිගන්නවා රූපේ. ඒ සතුටින් පිළිගන්නේ නිකන් නිට්ටය සුඛ ආත්ම කියන හැඩයෙන්. නිකාම සතුටින් පිළිගන්නව නෙමෙයි. රූපේ සතුටින් පිළිගන්නේ කොහොමද? නිට්ටයයි කියලා පිළිගන්නවා, සුඛයි කියලා පිළිගන්නවා, ආත්මයි කියලා පිළිගන්නවා. ඒකට මොකද්ද කියන්නේ? නන්දිය කියලා කියන්නේ. යා නන්දි. යා තණ්හා. තණ්හා කියලා කියන්නේ රූපයේ කෙරේ මේ තණ්හාවක් තියෙනවා හිත තුල. ඊට පස්සේ කියනවා යේ උපයුපාදානං චේතසෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් බැස ගැනීමක්, බැඳීමක්, සිතින් අදිෂ්ඨාන කිරීමක්, චේතසෝ අදිඨානාබිනිවේසානුසය. ඉතින් අදිෂ්ඨාන කරගෙන ඉන්නවා මොකක් ගැනද? රූපය ගැන. අදිෂ්ඨාන කරගෙන ඉන්න තාක්කල් පින්වත්නි ඒකටම ගැලිලා ඒ කෙරෙහිම පවතින ස්වභාවයක් චිත්තාභ්‍යන්තරේ පවත්වමින් තමන් කටයුතු කරනවා නම් ඒකට තමයි කියන්නේ මොකක්ද? භව රැහැන කියලා. භව රැහැන කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඔය කියපු දේවල් වල නිරුද්ධ වීමක් තියෙනවා නම් මොන වගේද? අර යෝ රාගෝ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යෝ උපයුපාදානං චේතසෝ අදිඨානාබිනිවේසානුසයා කියන එකේ පින්වත්නි නිරෝධයක් තියෙනවා නම්, නිරුද්ධ වීමක් තියෙනවා නම්, ඒ කියන්නේ රූපයේ කෙරේ කැමැත්ත දුරු වෙලා නම්, කැමැත්තක් නැත්තම් ඇහැ ඉදිරියට එන රූපයේ කෙරේ රාගයක්, ඇලීමක් නැත්තම් ඇහැ ඉදිරියට ආවම රූපේ නිකන් දැකීම මාත්‍රයක් විතර නම් පින්වත්නි. එයාට ඇහැ ඉදිරියට කවර රූපයක් ආවත් සතුටින් පිළිගැනීමකුත් නැහැ, ගැටීමකුත් නැත්තම් පින්වත්නි. එයාට ඇහැ ඉදිරියට එන රූපයේ කෙරෙහි තණ්හාවකුත් නැත්තම්, බැස ගැනීමකුත් නැත්තම්, බැඳීමකුත් නැත්තම්, හිතින් අදිෂ්ඨාන කරගෙන ඉන්න ගතියකුත් නැත්තම්, අදිඨානාබිනිවේසානුසය ඇලිලා ගැලිලා චිත්තාභ්‍යන්තරයේ කෙරෙහි යම්කිසි කැමැත්තක් පවත්වන්නෙත් නැත්තම්, ඒක තමයි භව රැහැනේ නිරෝධය කියලා කියන්නේ. එතකොට මේ නිරෝධයේ පැත්තට අපි ක්‍රමානුකූලව හිත හදා ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ විදර්ශනා පරයයන් බොහොම ලස්සනට මේ ධර්මයේ මතු කරලා, පැහැදිලි කරලා, ඉස්මතු කරලා පෙන්වන්නේ පින්වත්නි. එතකොට ඒ පැහැදිලි කරන කාරණය තුල අපි ක්‍රමානුකූලව ගොඩ නැගෙනකොට පින්වත්නි අපි දක්ෂ වෙන්න ඕන තමන්ගේ ජීවිතය තුල බුද්ධ දේශනාව පැහැදිලි කරන සක්කාය දිට්ඨිය පරයයන් ඒ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් කෙරෙහි පවතින, අපි තුල පවතින පැවැත්ම, උපාදානීය ස්වභාවය, කැමැත්ත අයින් කරගෙන වාසය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂතාවයේ පිණිස මූලික තමන් තුළ ඇතිවෙන අභ්‍යන්තර බාහිර නිවීම සම්බන්ධවයි බුදුදහමේ කතා බහ තියෙන්නේ. එතකොට මේ කතා බහ තුළ මහා පුදුමාකාර නිවීමක් අපට මේ අවබෝධය තුලින් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ මේවා තුළ පවතින සක්කාය දිට්ඨිය මුලින් දුරු කරගන්න අවුල. චත්තාරෝ මේ භික්කවේ අන්තා කතමෝ චත්තාරෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකයේ අන්ත හතරක් තියෙනවා. මොකක්ද? සක්කායන්තෝ, සක්කාය සමුදයන්තෝ, සක්කාය නිරෝධාන්තෝ, සක්කාය නිරෝධගාමිනී පටිපදායන්තෝ. මෙන්න මේ අන්ත හතර, ඒ කියන්නේ අන්ත, මෙතන අන්ත කියලා කියන්නේ පින්නොස් කොටස් කියන එක. මේ කොටස් හතර පිළිබඳවමයි අවබෝධය හදා ගන්න තියෙන්නේ. ඒතකොට මේ කොටස් හතර පිළිබඳව අවබෝධය හදා ගන්නකොට ඒ අවබෝධය හදාගත්ත තැනක පින්වත්නි එයා තුල මේ ස්කන්ධයන්ගේ නිරෝධය පිළිස මූලික අඩිතාලම සකස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒකේ පළවෙනි කොටස තමයි පංච උපාදානස්කන්ධේ. සක්කායන්තෝ. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන වචනයක්. ඒක හොඳට අපි ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ මොනවද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන උපාදානස්කන්ධ පහ.
එතකොට අපිට මේ අත්දකින්න හැම දැකීම් ඇසීම් මාත්‍රයක් තුලම උපාදානස්කන්ධයක් සකස් වෙන බව ඔබ දන්නවනේ. කමුතුවින් කියන්න දෙයක් නැහැනේ. එතකොට ඔබට දැන් ඔබගේ ජීවිතයේම සමීප කොටසක් විදියටම ඔබට දැනෙනවා අපේ දේශනා මහලා තියෙනවා නම් දැනෙනවා මේ පංච උපාදානස්කන්ධය හැම වෙලාවෙකම ඇතිවි නැතිවි යනවා කියලා. එතකොට සක්කාය සමුදයාන්තෝ. මොකද්ද මේ සක්කාය සමුදය කියන්නේ? යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනි. බලන්න මේ තණ්හාවමයි කියන්නේ. තණ්හාවමයි කියන්නේ. එතකොට සක්කාය සමුදය කියලා කියන්නේ ගිය තැන ඇලෙන පුනර්භවයේ හදන නන්දි රාගයේ හදන යම්කිසි කාම තණ්හාවක් භව තණ්හාවක් විභව තණ්හාවක් තියෙනවා නම් මේක තමයි සක්කාය හට ගැනීම. මෙතන තමයි දුක හටගන්නේ පින්වත්නි. දුකේ හට ගැනීම. ඊට පස්සේ සක්කාය නිරෝධාන්තෝ. මොකද මේ සක්කාය නිරෝධය කියලා කියන්නේ? සක්කාය නිරෝධය කියලා කියන්නේ යම් තැනක තණ්හාව නිරුද්ධ වෙලා යනකොට එතන සක්කාය නිරුද්ධ වෙලා යනවා. ඒකට ප්‍රතිපදාව මොකද්ද? එකම ප්‍රතිපදාවයි තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා විනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කරනවා විනා මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න වෙන ක්‍රමයක් නැහැ. එතකොට මේ පංචස්කන්ධය පිළිබඳවම ඔය සත්තට්ඨාන වගේ සූත්‍ර දේශනාවලට අනුව අපි පින්වත්නි පුළුවන් තරම් මේ සත්තට්ඨාන සූත්‍රය වගේ දේශනා හොඳට කියවලා ඒව ඇසුරු කරගෙන ඒ වගේ අටුවාව එහෙමත් හොඳට බලලා මේ පංචස්කන්ධය පිළිබඳව තණ්හාව දුරු කරගන්න එකම වැඩපිළිවෙල. නිවන කියන්නේ පංචස්කන්ධ දුක හමාර කිරීමම නම් ඒ දුක හමාර කර ගැනීම පිණිස උපකාරාර්ථේ නම් හදා ගන්න ඕන. හොඳට ඔය පංචස්කන්ධය කියන්නේ මොකද්ද? මේවා ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා හත් තැනකදී නුවණ හදා ගන්න ඕන. මොකද්ද? බුදුරජාණන් හත් තැනකදී පහ හතෙන් වැඩි කරලා එතකොට ඒ ශ්‍රාවකයා විසින් පින්වත්නි ධර්මකාරණා 35ක් පිළිබඳව ඊටාම පළල් නුවණක් හදා ගන්න ඕන. එතකොට ඒක පැහැදිලිව හොඳට ඉගෙන ගන්න ඕන. මේ ටිකම ඉගෙනගෙන මේ ටිකම හිත වඩන්න පුරුදු වුණොත් එහෙම එයාට පින්වත්නි නිරෝධයමයි සාක්ෂාත් වෙන්නේ. එයාට වෙන කවර දැනුමකවත් උපකාරයක් අවශ්‍ය නැහැ. එයාට මේ ස්කන්ධයන් පිළිබඳව ධර්ම විනය තුල පැහැදිලි වෙන කාරණා පිළිබඳව පැහැදිලි නුවණක් හදාගත්තට පස්සේ වෙන මොන දැනුමක්වත් ඕනේ නැහැ. එයාට උගත්කම ඕනත් නැහැ, බුද්ධිමත්කම ඕනත් නැහැ, දැනුම ඕනත් නැහැ, කටපාඩම් කර ගැනීම ඕනත් නැහැ. කවර දෙයක්වත් උවමනා නැහැ. කවර දෙයක්වත් උවමනා නැහැ. අර සත්තට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන විදියට බුදුරජාණන් ඒක පටන් ගන්නෙත් කොහමද? සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු උන්වහන්සේ මතක් කරනවා තිබිදු පරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලි උසිත්වා උත්තම පුරිසෝ උච්චති කියලා. මහණෙනි හත් තැනකදී යම් වෙලාවක දක්ෂ වුණොත් ඒක තුන් ආකාරයකින් බලන පුද්ගලයා විසින් බඹසර නිමා කරනවා කියලා. ඒතර පංචස්කන්ධය පිළිබඳ හත් තැනකදී නුවණ හදාගන්නයි තියෙන්නේ. ඉද භික්කවේ භික්ඛු රූපම් පජානාති. ඔන්න ඔබට මම එකක් දෙකක් කියන. එතකොට ඔබ මේ දැනුමම දියුණු කරගන්න පංචස්කන්ධය පිළිබඳව. ඉද භික්කවේ භික්ඛු රූපම් පජානාති. රූපය දැනගන්නවා. රූප සමුදයං පජානාති. රූපේ හට ගැනීම දැනගන්නවා. රූප නිරෝධං පජානාති. රූපේ නිරෝධය දැනගන්නවා. රූප නිරෝධගාමිනී පටිපදම් පජානාති. රූපේ නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා. ඊට පස්සේ රූපස්ස අස්සාදම් පජානාති. රූපේ ආස්වාදයේ දැනගන්නවා. රූපස්ස ආදීනවම් පජානාති. රූපේ ආදීනවේ දැනගන්නවා. රූපස්ස නිස්සරණම් පජානාති. රූපේ නිස්සරණේ දැනගන්නවා. ඔන්න හතයි. ඔය හත ගැන විතරමයි දැනුම අවශ්‍ය නිවන කරා යන්න. ඒක විතරක්ම කියලා අපි ඒකට ගැඹුරට කියන්නේ පින්වත්නි මොන දැනුම හදාගත්තත් මේ දැනුම නැත්තම් එයාට අවබෝධය කරා යන්න බෑ. විශාල සිදුරක් හිටිනවා අවබෝධයට. අවබෝධයේ සම්බන්ධ විශාල අඩුවක් හිටිනවා එතන. එතකොට දැන් බලන්න රූපය කියන්නේ මොකක්ද? ඉද භික්කවේ භික්ඛු රූපම් පජානාති. රූපේ දැනගන්නවා. මේ රූපේ කියන්නේ ඔබේ රූපේ ගැනයි මේ දැනගන්නේ. මේ ලෝකයේ තියෙන මේ ගස් කොළන් ගෙවල් දොරවල් වල මේ ඔක්කොම රූපනේ. මේ ඔක්කොම රූපවල කතාව එහෙම නෙමෙයි දැනගන්නේ. Tamanගේ රූපේ කතාව දැනගන්නවා. එතකොට ඒක ඉද භික්කවේ භික්ඛු රූපම් පජානාති. රූපය කියන්නේ සතර මහා ධාතුවකින් හැදිච්ච එකක් කියලා දැන් ඔබ හොඳටම දන්නවා. රූප සමුදයම් පජානාති. රූපේ සමුදයක් දැනගන්නවා. රූපයට හේතුව මොකද්ද? ආහාරය. රූපේ ආහාරය, ඍතුව, කර්මය, චිත්තය නිසා සමුදේ වෙලයි තියෙන්නේ. ඒතකොට රූපේ සමුදයත්
දැනගන්නවා. රූපං නිරෝධං පජානාති. රූපේ නිරෝධයක් දැනගන්නවා. ආහාරයේ නිරුද්ධ වෙනකොට, කර්මයේ නිරුද්ධ වෙනකොට, චිත්තයේ නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ රූප නිරෝධගාමිනී පටිපදම් පජාන. මේ රූපය කෙරේ රූපේ නිරුද්ධ කරලා නැවත හට නොගන්න විදියට නිවලා දාන ක්‍රමය තමයි මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨිය උපදවාගෙන හොඳට හිත වඩනකොට තමන්ටම මේ රූපයේ තුල හරයක් සාරයක් නැති බව තමන්ටම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ රූපස්ස අස්සාදම් පජානාති. රූපේ ආස්වාදේ මොකද්ද? රූපය නිසා මේ රූපේ නිසා යම් කිසි සුඛයක් උපදිනවා නම් සෝමනසක් උපදිනවා නම් ඒක තමයි රූපේ ආස්වාදය. ඒක තමයි රූපේ ආස්වාදේ, වෙන මොකක්වත් නෙමෙයි. ඊට පස්සේ රූපස්ස ආදීනවම් පජානාති. රූපේ ආදීනවයක් තියෙනවා. මොකක්ද ආදීනවේ? රූපය ත්‍රිලක්ෂණේ ආදීනවේ, වෙන මොකක්වත් නෙමෙයි. අනිත්‍ය වෙලා යන එක, දුක් වෙලා යන එක, වෙනස් වෙලා යන එක. වෙන මොකක්වත් නෙමෙයි, ආදීනවයක් දැනගන්නවා. රූපස්ස නිස්සරණම් පජාන. රූපේ කෙරේ සම්පූර්ණයෙන්ම චන්දරාගය දුරු කරගන්නවා. ඡන්දයක් රාගයක් රූපේ කෙරේ තියෙනවා. ඒක දුරු කරගත්තම රූපේ නිස්සරණයට පැමිණෙනවා. ඔන්න ඔය විදියට හැම තැනකදීම 7 තැනකදී නුවණ හදාගන්න. ඒක තමයි සත්තට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. සත්තට්ඨාන සූත්‍රයේදී. එතකොට මේ විදියට දැක්කට පස්සේ පින්වත්නි ධර්මී විනය පිහිට ලබනවා. ඒ ධර්ම විනයෙන් කරගන්න ඕන දේ යා කරගන්නවා. දැන් වේදනාව සම්බන්ධව ගත්තත් වේදනාව ගැනත් එයා මේ විදියටම 7 තැනකදීම නුවණ හදා ගන්නවා. ඒක බොහොම පැහැදිලිව හදා ගන්නවා. ඒ පැහැදිලිව හදාගත්ත නුවණම තමයි භාවනාමය ඥානයක් දක්වා මේ පුද්ගලයාව හසුරුවන්නේ. භාවනාමය ඥානයක් දක්වාම මොකද්ද දැනගන්නේ? එයා දැනගන්නවා වේදනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. ඉද බික්කවේ බික්කු වේදනම් පජානාති. ඊට පස්සේ වේදනාවට හේතුවක් දැනගන්නවා. වේදනාවේ සමුදයක් දැනගන්නවා. වේදනාවේ නිරෝධයක් දැනගන්නවා. වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්නවා. වේදනාවේ ආස්වාදයක් දැනගන්නවා. වේදනාවේ ආදීනවයක් දැනගන්නවා. වේදනාවේ නිස්සරණයක් දැනගන්නවා. එතකොට වේදනාව කියන්නේ මොනවද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා කියලා වේදනාවේ පැති 6ක් තියෙනවා. මොකද්ද වේදනාවේ සමුදය? වේදනාවේ සමුදය වෙන්නේ මොකද්ද? පස්ස සමුදය, වේදනා සමුදය. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා, එච්චරයි. ස්පර්ශ නොවිච්ච තැන්වල කවර ආකාරයක වින්දනයක්වත් ඇති වෙන්නේ නැහැ. මේ වෙලාවේ බණ අහගෙන ඉන්නකොට පින්වත්නි වෙන කවර වේදනාවක්වත් ඇති වෙන්නේ නැහැ. මේ මනෝ තමන් දකින අහන මේ දේ සම්බන්ධව යම් විඳීමක් හට ගන්නවා මිසක්. ඒ වෙලාවේ බණ ටික අහගෙන මොකක් හරි පරණ දුක්ම සුසිද්ධියක් මතක් වෙනකොට ඊට පස්සේ මනෝ සම්පස්සජා වේදනාවක් හට ගන්නවා. එතකොට මේ භාවනාව සම්බන්ධ, බණ සම්බන්ධ, මේ පංචස්කන්ධයේ සම්බන්ධ ඇතිවෙච්ච යම් කිසි තේරුම් ගැනීම නිසා සුඛාස්වාදයක් ජනිත වුණා නම් මේ වේදනාව නිරුද්ධ වෙලා තමයි අර දැන් වෙන වේදනාවක් ඇති වුනේ. එතකොට වේදනාවට හේතුව මොකද්ද? ඒ තැන ස්පර්ශය. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. ඒ තැන ස්පර්ශ වෙනකොට ඒ තැන ස්පර්ශ වීම පදනම් කරගෙන නොඑක ආකාරයේ වින්දනයන් හිත තුළ ඇති වෙනවා. ඊට පස්සේ වේදනාවේ නිරෝධය මොකද්ද? වේදනාවේ නිරෝධය තමයි පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය ඒ තැන නිරුද්ධ වෙනකොට එතනම වේදනාව නිරුද්ධ වෙලා යනවා. දැන් බණ ටික අහගෙන ඉන්නකොට බණ ටික ඇහිීම නිසාම කනහරහා සෝත සම්පස්සේ නිසා වින්දනයක් හට ගන්නවා. ඒක දුකක් වෙන්නත් පුළුවන්, සැපක් වෙන්නත් පුළුවන්. දැන් මේ බණ නිකන් තේරෙනවා වගේ නම් සුඛයක් ඇති වෙන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් දුකක් ඇති වෙන්නත් පුළුවන්. ඉවර වෙන්නෙත් නැහැ. මොන කරදරයක්ද දන්නේ නැහැ කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. එතකොට ඒක මගේ අවුලක් නෙමෙයි, හිතේ අවුලක්. ඇයි මේ බණවල අවුලක් නම් ඒ කෙනෙකුට සුඛ වේදනාවකුත් කෙනෙකුට දුක් වේදනාවකුත් ජනිත වෙන්න විදිහක් නැහෙනි. දෙන්නටම දුක් වේදනාවක් ජනිත වුණා නම් ඔන්න හිතන්න පුළුවන්. ඔක්කොටම දුක් වේදනාවක් ජනිත වෙනවා නම් හිතන්න පුළුවන් සද්දෙමයි අවුල කියලා නෑ. ඇතුළට ගන්න විදිහ අවුලක් නේ තියෙන්නේ. එතකොට වේදනාවේ නිරෝධය කියලා කියන්නේ ස්පර්ශයේ ඒ තැන නිරුද්ධ වෙනකොට වේදනාව. දැන් මේ බණ ටික නීරසයි වගේ නම් දුක් වේදනාවක් ඇති වෙනවා. හැබැයි මේ වෙලාවෙම එකපාරම වෙනත් රූපයක් දකින්නකොට තමන්ගේ අපි දරුවා හරි අම්මා හරි තාත්තා හරි පෙම්වතා හරි පෙම්වති හරි එකපාරම ගෙදරට දොරට තට්ටු කරනකොට ඒ පැත්ත බලනකොට එකපාරම දකින්න රූපේ නිසා එකපාරම සුඛ වේදනාවක් ඇති වෙනවා. හැබැයි මෙතන මේ බණ ටික අහගෙන ඉන්න එක නිසා ඇතිවෙච්ච යම් කිසි දුක් වේදනාවක් තියෙනවා නම් ඒක නිරුද්ධ වෙලා තමයි දැන් අතන වේදනාව හටගත්තේ. එහෙනම් වේදනාවේ නිරෝධය මොකද? ස්පර්ශයේ ඒ තැන නිරුද්ධ වෙනකොට ඒ තැනම වේදනාව නිරුද්ධයි. ඊට පස්සේ නිරුද්ධ කරන ප්‍රතිපදාව එකම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකක්ද එහෙනම් වේදනාවේ අස්සාදය?
ආස්වාදේ කියලා කියන්නේ යං වේදනං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. පින්වත්නි යම් වේදනාවක් නිසා යම් කිසි සුඛයක් සැපයක් ඇති වෙනවා නම් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි වේදන. මේ සමහර වින්දනයන් නිසා අපි හිත තුළ සැපයක් සොම්නසක් ඇති වෙනවා. ඒ සොම්නස නිසානේ hina වෙන්නේ, මූණ තුළ පිබිදීමක් ඇති වෙන්නේ. ආදීනවේ කියන්නේ යං වේදනං අනිච්චං දුක්ඛං විපරිණාමද. වේදනාව අනිත්‍ය වෙලා යන එක, දුක් වෙලා යන එක, අනිත්‍ය වෙලා යන එක, වෙනස් වෙලා යන එක, දුකටපත් වෙන එක, විපරිණාමයටපත් වෙන එක. මේක තමයි වේදනාවේ ආදීනවේ. ඔය අපි විඳින හැම වේදනාවක්ම ආදීනව සහිතයි. හැම වේදනාවක්ම ආදීනව සහිතයි පින්වත්නි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරන වේදනාවේ නිස්සරණයක් තියෙනවා. මොකක්ද නිස්සරණය? වේදනාවේ නිස්සරණය තමයි චන්දරාගය දුරු කරන එක. චන්දරාගය දුරු කරන එක. එතකොට මේ චන්දරාගය දුරු කරගත්තට පස්සේ චන්දරාගය දුරු කරගත්ත තැනක වේදනාවේ නිස්සරණයටයි යාපත් වෙන්නේ. එතකොට මේ වගේ සංඥාව ගැනත් සංකාරය ගැනත් ওই විදිහටම කියනවා. හැබැයි ඔය පරයයමයි පැහැදිලි වෙන්නේ. මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේ විඥාන කාය පිළිබඳව පැහැදිලි කරන හත ටිකක් වෙනස් නිසා ඒකත් මෙතන මතු කරගන්න එක හොඳයි. ඒ කියන්නේ දැන් සංඥාවට හේතුවත් ස්පර්ශයෙන් ඉතින් ඒක එක වගේ. සංස්කාර හිත තුල නොඑක් සංකාර ධර්මයන් ඇති වෙන්නේ මොකක් නේද? ඒත් ස්පර්ශය නිසානේ. ඒකට ඒක ටිකක් සමීපයි. දැන් මේ වේදනාව පරයයටමයි අර හතත් වඩාත් කිට්ටුවෙන් ගැළපිලා යන්නේ. කතමංච භික්කවේ විඥානං. මොකක්ද විඥාණය? මොකද්ද විඥානයේ හට ගැනීම? විඥානයේ නිරෝධය මොකක්ද? විඥානයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකක්ද? විඥානයේ ආස්වාදය මොකක්ද? ආදීනවය මොකක්ද? නිස්සරණය මොකක්ද කියලා වේදනා විඥානයේ සම්බන්ධ ටික වෙනම පරයයක් නේ තියෙන්නේ. මොකක්ද වේදනා විඥානය කියන්නේ? විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මෙතන ඒ මොහොතේ පහළ වෙන එක්ෂණිකව පහළ වෙන විඥානය ගැනයි මෙතන කතා කරන්නේ. ප්‍රතිසන්දි විඥානය ගැන නෙමෙයි. ප්‍රතිසන්දි විඥානය මෙතන ගලප ගන්න යන්න එපා. ඒ මොහොතේ පහළ වෙන විඥානයේ පහළ වීම ගැනයි මෙතන කතා කරන්නේ. ඒතර මේ විඥානය කියන එක විඥානය ගැන වෙනම බණ අපි කියලා තියෙනවා. විඥානයේ ඇතිවීම සම්බන්ධ වෙනම දේශනා අපි කරලා තියෙනවා. එතකොට මේ විඥානය කියන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කරලා තියෙනවා. එතකොට විඥානය මෙතන කතා කරන්නේ එක්ෂණිකව පහළ වෙන විඥානයේ පහළ වීම ප්‍රතිසන්දි වශයෙන් නෙමෙයි. එතකොට විඥානයේ විඥාන කායිකයේද 6යිනේ. චක්ක සූත්‍රයෙන් බැලුවම ඒක හොඳට පැහැදිලි වෙනවා. ඒ පැත්තෙන් විඥානය පහළ වෙනවනේ. විඥාන 6ක් නෙමෙයි එක විඥානේ ඒ පැති වලින් පහළ වෙනකොට ඒ නමින් හඳුන්වනවානේ. අර ගින්න ගැන එහෙම උපමාවක් කියලා අපි ඔය කියලා තියෙන දේශනාවල. දරනිස්දා අපි නෙමෙයි භාගතුන් වහන්සේම වදාල්ලා තිනවා. දර නිසා ගින්න ඇති වෙනකොට දර ගින්න කියනවා. පිදුරු නිසා ගින්න ඇති වෙනකොට පිදුරු ගින්න කියනවා. එම් පිදුරු ගින්න කියලා හඳුන්වන්නේ පිදුරු නිසා ඇති වෙච්ච නිසා. අන්න ඒ වගේ. එහෙම නැතු ගින්න කියලා වෙනම අමුතු ඒ වගේ ඉන්නේ නැහැ. ඒ ඉන්ධන ඒකට දහණය වන ඉන්ධන හේතුවෙන් ඒ නමින්ම හඳුන්වනවා. ඒ නමින් හඳුන්වනවා. අන්න ඒ වගේ. එතකොට නාම රූප එතකොට විඥානය කියලා කියන්නේ චක්කු විඥානය කියන්නේ සද්ද රූපයේද නිසා මානසිකාරය නිසා ඇති වෙන නිසා ඒකට චක්කු විඥාන කියනවා. චක්කු විඥානය කියලා ඇතුලේ හැම එක කොටසක් නැහැ. විඥාණයෙම ඒ අණුව පහළ වීම ගැනයි මෙතන කතා කරන්නේ. එතකොට මේ විඥානයේ සමුදය මොකද්ද? විඥානයේ ඇතිවීම මොකද්ද? මොකක් නිසාද විඥානය ඇති වෙන්නේ? හොඳට කල්පනා කරලා බලලා කියන්න බලන්න මොකක් නිසාද විඥානය ඇති වෙන්නේ? විඥානය ඇති වෙන්නේ නාම රූප සමුදයෝ විඥාන සමුදය. නාම රූපයන් නිසායි විඥානය ඇති වෙන්නේ. නාම රූප සමුදයා විඥාන සමුදයෝ. නාම රූපයන් නිසා. නාම රූප ධර්ම එකතු වුණොත් තමයි විඥානයේ සමුදය වෙන්නේ. නාම රූප ධර්ම නැත්තම් විඥානයක් සමුදය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇස කියලා රූපයක් තියෙන්න ඕන. ඒ සම්බන්ධ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියලා නාම ධර්ම ඇති වෙන්න ඕන. මොකද මනසිකාරය නිසානේ විඥානේ පහළ වෙන්නේ. ඇස විතරක් තිබ්බා කියලා නාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියලා නාම ධර්ම නැත්තම් විඥානේ පහළ වෙන්නේ නැහැ.
මානසිකාරේ නාම ධර්ම කියන්නේ මේ පහම නැතත් මේ කියන්නේ මානසිකාරයේ නිසායි විඥානයේ සමුදේ වෙන්නේ. මානසිකාර ප්‍රත්‍ය කරගෙනයි විඥානයේ ඒ තැන පහළ වෙන්නේ. මානසිකාරය කියලා කියන්නේ නාම ධර්මයක්. එතකොට නාම රූප ධර්මයන් නිසායි විඥානයේ සමුදේ වෙන්නේ. එතකොට එයා දැනගන්නවා විඥානයේ සමුදේ කියන්නේ මොකක්ද කියලා. ඒ විඥානයේ සම්බන්ධවත් ඒ පුද්ගලයාට පින්වත්නි හත් තැනකදී නුවණ තියෙනවා. ඒ නුවණ විතරක්ම සෑහෙනවා අවබෝධය කරා යන්න. මොකද පංච උපාදානස්කන්ධ ලෝකෙන්නේ නිදහස් වෙන්න තියෙන්නේ. වෙන කබරකින්වත් නිදහස් වෙන්න නැති නිසා මෙතනින්මයි නිදහස් වෙන්න තියෙනවා නම් මෙතනත් හත් තැනකදී නුවණ හදාගන්නයි තියෙන්නේ. හොඳට බලන්න සත්තට්ඨාන සූත්‍රය. මේවා කෙලින්ම නිවන සම්බන්ධවම පැහැදිලි කරපු දේශනා. ඔය මංගල සූත්‍රය වගේ දේශනා සමගම එල්ලිලා ඉන්නේ නැතුව ඒවා තුලත් අවශ්‍ය නම් නිවන. ඔය මංගල සූත්‍රයේ නිවන ගැන තියෙන බරපතල කියවීමක් තියෙනවා. එතකොට ඒවා සම්බන්ධ දෙනවා මේවා කෙලින්ම නිවනට ඉලක්ක වෙලා. එතකොට පින්වත්නි විඥානයේ නිරෝධය මොකද්ද? නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට ඒ නාම රූප ධර්මයන් එතනම නිරුද්ධ වෙලා යනවනේ. ඇස සම්බන්ධ නාම රූප ධර්ම හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ කන සම්බන්ධ නාම රූප ධර්මයන් හට ගන්නවා ඒකත් නිරුද්ධ වෙලා යනවා. ආය ඇස නිසා හට ගන්නවා. ওই විදිහට එතනම නාම රූප ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනකොට ඒ නාම රූප ධර්මයන් පදනම් කරගෙන හට ගන්න විඥානයත් එතනම නිරුද්ධ වෙලා යනවා. ඇස සම්බන්ධ නාම රූපයන් හට ගන්නකොට චක්කු විඥානය පාළ වෙනවා. ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට ඒ චක්කු විඥානය නිරුද්ධ වෙලා යනවා. කන සම්බන්ධ නාම රූප ධර්මයන් පහළ වෙනකොට පින්වත්නි සෝත විඥානය පහළ වෙනවා. කන සම්බන්ධ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට ඒ සෝත විඥානය නිරුද්ධ වෙලා ආයත් මනසිකාරය ප්‍රත්‍ය කරගෙන වෙන තැනකින් විඥානය පහළ වෙනවා. මේ හය තැනින් කොතනින් හරි එකක් පහළ වෙනවා. අපි විඥානේ නිදහස් නෑ. විඥාණය තුලයි අපි වාසය කරන්නේ. විඥානේ නිදහස් වෙච්ච දවසට යා රහත්. එතකොට මේක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මොකක්ද? නිරෝධය සාක්ෂාත් කරනොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. විඥානයේ කෙරෙහි විඥානයේ පවතින්නේ රූපය උපය කොට. රූප වේදනා සංඥා සංකාර උපය කොට තමයි විඥානේ පවතින්නේ. රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේවණං බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජේ කියලා තියෙන්නේ මේ උපය සූත්‍රයේ. උපය සූත්‍රයෙන් අපි වෙනම බණක් කියලා තියෙනවා. රූපය උපය කොට රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ විඥානේ පිහිටන්නේ එහෙමයි. රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේවණං රූපේ වැඩෙනවා නම් වෘද්ධියක් ලැබනවා නම් නන්දූපසේවණයක් ලැබනවා නම් බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජේය. රූපේ ඇසුරක් නැතුව විඥාණයට වැඩි ආයාමක් ඒමක් වැඩිමක් වෘද්ධියක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට එහෙමනම් මේ ස්කන්ධයන් කෙරෙහි පවතින සමස්ත ස්කන්ධයන් පිළිබඳ පවතින යථාර්ථ අවබෝධයමයි යථාභූත ඥානයමයි එයා මේ විඥානීය නිරුද්ධ කිරීමේ පිළිවෙත ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම. එතකොට විඥානීය ආස්වාදේ මොකද්ද? ආස්වාදයක් තියෙනවද? ඔව්. ආස්වාදයක් තියෙනවා. විඥානයේ පහළවීම පදනම් කරගෙන පින්වත්නි සුඛයක් සොම්නසක් හිතේ ඇති වෙනවා නම් ඒක තමයි ආස්වාදය. චක්කු විඥානයේ පහළවීම නිසා එහෙන් අත්දකින්න ලෝකේ පදනම් කරගෙන යාට සුඛයක් සොම්නසක් සිද්ධ වෙනවා නම් ඒක තමයි ආස්වාදේ. ආදීනවේ තමයි චක්කු විඥානයේ වෙනස් වෙනකොට ඇසෙන් දකින්න ලෝකේ නිසා යම් ආස්වාද ජනක තත්වයක් උද්ගත වුණා නම් ඒ ආස්වාද ජනක තත්වය එතනම නිරුද්ධ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ තන විඥානයේ පහළ වීම නිසා සුඛාස්වාදයක් සොම්නසක් ඇති වුණා නම් ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. මේවා ඔක්කොම නිරුද්ධ වී යන ධර්ම. එතකොට මේ ඔක්කොම නිරුද්ධ වී යන ධර්ම නම් මේවා කෙරෙහි පවතින චන්දරාගයේ දුරු කර ගැනීම තමයි එකම ක්‍රමය. මේවා කෙරෙහි පවතින ඡන්දේ රාගයේ දුරු කර ගැනීම තමයි එකම ක්‍රමය. එතකොට මේ චන්දරාගයේ දුරු කර ගැනීම පිණිස තමයි අපි නිස්සරණයට හිතපත් කරගන්නේ. මොකද නිස්සරණය කියන්නේ විඥානයේ කෙරෙහි පවතින චන්දරාගයේ දුරු කරගන්න එක. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අපට මතු කරලා පැහැදිලි කරලා පෙන්වන්නේ. ඉතින් ඒකට අපි උනන්දු වෙන්න ඕන. මේ ඒ මොහොතේ පවතින උපක්ලේශ ධර්මයන් පිළිබඳව යම් කලමනාකරණයක් අපට තියෙන්න ඕන. ඒවා පාලනය කර ගනිමින් අපි ඇලීම් ගැටීම් දුරු කර ගනිමින් මේ හිත ක්‍රමානුකූලව පුහුණු කරන්න ඕන. මේ මාතෘකාවකුත් මේ දේශනාවට ලැබිලා තියෙනවා. ඒ තමයි ව්‍යාපාද නීවරණයේ ව්‍යාපාදයේ ඇතිවීමට හේතු ව්‍යාපාද ප්‍රහාණය කිරීම නොකිපීමේ අනුසස් ක්‍රෝධය ආදීනවා ආදී පිළිබඳව දේශනාවක් කරන්න කියලා. ව්‍යාපාදයේ සම්බන්ධ අපි ගොඩක් දේශනා කරලා තියෙනවා.
මම මේ දේශනාවේ අවසානයේට හරි ඒ කාරණේත් මතු කරන්න හිතුවේ මේ මාතෘකාවක් හැටියට ලැබිලා තියෙන නිසා. ව්‍යාපාදේ නීවරණයක්. හිත වනසනවා. හරියට ව්‍යාපාදයෙන් අපේ හිත බැට කනවා. ව්‍යාපාදේ වංචක ධර්මයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාදේ වංචක ධර්මයක් විදියට ක්‍රියාත්මක වෙලා ව්‍යාපාදේ නිසාම වෙනසිච්ච අය නැසිච්ච අය අදත් ඉන්නවා. මේ ජීවිතය තුළදී. ඒ වගේම බුද්ධ කාලේ ව්‍යාපාදේ නිසා නැසිච්ච අය අදත් නිරේත් ඉන්නවා. මේ වෙලාවෙත් මේ බණ කියන වෙලාවෙත් නිරේ. මාගන්දිය වගේ කෙනෙක් ව්‍යාපාදේ නිසයි නැසුනේ. කෝකාලික වගේ භික්ෂුවක් ව්‍යාපාදේ නිසයි නැසුනේ. ව්‍යාපාදේ හිත තුළ වැඩෙනකොට ඒ ව්‍යාපාදේ වැඩිම පදනම් කරගෙනම පින්වත්නි, ඒ කියන්නේ ව්‍යාපාදේ පදනම් කරගෙන ව්‍යාපාදේ හේතුවෙන් Tamanගේ චිත්ත සංතාණය තුළ ව්‍යාපාදේ පදනම් කරගෙන ව්‍යාපාදේ හේතුවෙන් ව්‍යාපාදයම මුල් කරගෙන Tamanගේ චිත්ත සංතාණය තුළ පින්වත්නි නොයේක ආකාරයෙන් එක එක අනේක ආකාරයෙන් නොඑක ආකාරයෙන් ව්‍යාපාදයේ පදනම් කරගෙන Tamanගේ හිත තුල ඇති වෙන නොඑක ආකාරයේ ක්ලේශ ධර්මයන්ම හේතු කරගෙන විශාල අර්බුදයක අපි පැටලෙනවා. විශාල අර්බුදයක. ඒක සුළුවෙන් සලකන්න බෑ. ඒක බොහොම ස්වල්ප වශයෙන් අපිට සලකන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ව්‍යාපාදේ කියලා කියන්නේ පටික සම්පයුක්ත ස්වභාවයක් මනස තුල ඇති වෙන. ව්‍යාපාදේ ඇති වුණාට පස්සේ ඒ ව්‍යාපාදේ පදනම් කරගෙනම නැවත නැවත කර්ම සකස් වෙනවා. නොඑක ආකාරයේ අනේක ප්‍රාපකාරී අකුසල් ධර්මයන් හිත තුල උද්ගත වෙනවා. ඒ නිසා ව්‍යාපාදේ කියන ස්වභාවයේ කිසිදු ආකාරයකින් අපිට යහපතක් කරන්නේ නැහැ. හානියක්මයි කරන්නේ. විශාල හානියක් ව්‍යාපාදයේ විසින් අපට කරනවා. එතකොට මේ හානිය සුළුවෙන් සලකන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. දැන් ව්‍යාපාද නීවරණයෙන් ගැලවීම පිණිස ව්‍යාපාදයේ ඇතිවීමට හේතුව පින්වත්නි මෙතන අහලා තියෙන ව්‍යාපාදයේ ඇතිවීමට හේතුව මොකක්ද කියලා. ව්‍යාපාදයේ ඇතිවීමට හේතුව තමයි යාට ව්‍යාපාදයේ ඇතිවෙන තැන ඇතිවෙන විදිහ ගැන හේතුඵල සහිතව අවබෝධයක් නැතිකම. ව්‍යාපාදේ කියන්නේ හේතුන් සහිතව ඇතිවෙච්ච ඵල ධර්මයක්. හේතුව නිරුද්ධ වීමෙන් ව්‍යාපාදයේද නිරුද්ධ වී යනවා කියලා පටිච්ච සමුප්පන්නව යාට බලන්න බැරි කමයි. හේතුඵල සහිතව විමසන්න බැරි කමයි. ඒතර පටිච්ච සමුප්පාද කුසලතාවයේ තියෙනකොට නාම රූප ධර්මයන් පිළිබඳ කුසලතාවයේ තියෙනකොට එයාට තේරෙනවා ව්‍යාපාදයේ ඇතිවීමට හේතු සකස් වෙනකොට මේක සකස් වෙච්ච ස්වභාවයක්, සංකතයක්, හේතුන් නිසා ඇතිවෙච්ච ස්වභාවයක්, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයක් කියලා දැක ගන්න බැරි වීමයි බලපාන. දැන් ඔබට කේන්ති යනවා නම් කවුරු හරි කෙනෙක් බනිනකොට ඒ බනින කෙනා තුල ඒ බනින වචන අහගෙන ඉන්නකොට කේන්ති යනවා නම් එයා තුල පටිච්ච සමුප්පාද කුසලතාවේ නැතිකමයි ඒකට බලපාන්නේ. එතකොට එයා වචන වලට ෂණිකව ප්‍රතිචාර දක්වන්න ගිහින් එයා කය සිතින් කයෙන් වචනින් නැවත නැවත කර්ම කරගන්නවා. පුරාණ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් විදියට දැක්කොත් මේ ජීවිතේ නොකරපු දෙයක් වුණත් සාංශාරික වශයෙන් කරපු දෙයක් හරි මට මේ විපාකයේ පිණිස එන්න ඇති කියලා තමන්ට දැක ගන්න බැරි වුණොත් එහෙම ව්‍යාපාදයට ෂණිකව ප්‍රතිචාර දක්වන්න ගින් සිතින් කයෙන් වචනෙන් යා කර්ම කර ගන්නවා. යා ඒ කර්ම කර ගැනීම නිසා මේ ජීවිතේත් අනතුරේ වැටෙන්න පුළුවන්, සාංශාරික වශයෙන් උත් අනතුරේ වැටෙන්න පුළුවන්. දැන් ව්‍යාපාදයේ ඇති වෙනකොට ව්‍යාපාදයේ ඇති වෙන්නේ අපි අත්දකින අත්දැකීම් ලෝකයේ තුල. ඇහෙන් දකින දේවල් මත ව්‍යාපාදයේ ඇති වෙන්න පුළුවන්. අනේ මේවා දකින්න මං හිටියනේ කියලා විශාල ව්‍යාපාදයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඇහෙන් දකින ලෝකයේ ඇති වෙන්නේ ඇසද රූපයේද චක්කු විඥානයේද පහළවීම මතයි. ඒ ඔස්සේ තමයි පින්වත්නි ලෝකේ ඇහෙන් දකින ලෝකයේ අත්දකින්න. ඒකට ස්පර්ශය කියනවා. ස්පර්ශය නිසා තමයි පින්වත්නි තමා තුළ දුක් වේදනාවක් ඇස සම්බන්ධව ඇති වෙලා තියෙන්නේ. ඒ දුක් වේදනාව කියන එක පදනම් කරගෙන එයා තුළ ව්‍යාපාදයක් හටගන්න පුළුවන්. සංස්කාරයක් හිත තුළ ඇති වෙන්නේ. හුදු නාම ධර්මයක් විතරයි. හැඟීමක් විතරයි. එතකොට ඇසයි රූපයයි ඇහි විඥානයයි නිසා ඇති වුණා නම් යම් බින්දනයක් ඒක දුක් වේදනාවක් නම් ස්පර්ශයේ නිට්ටියද අනිත්‍යද? ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශය නිසා ඇති වෙච්ච ඇසෙන් දැකපු දේ මේවා මම දැක්කනේ කියලා ඇති වෙච්ච වේදනාව නිට්ටියද අනිත්‍යද?
අනිත්‍යයි. එහෙමනම් ඒ බඳු අනිත්‍ය වෙච්ච තත්වයක් නිසා මම මොකටද කැළඹෙන්නේ කියලා ජීවිතාවබෝධයේ පැත්තෙන් යථාර්ථවාදීව මේ ඇති වෙන නැති වෙන ලෝකේ රිද්මය රටාව තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට ව්‍යාපාදේ ඇති නොවන විදියට යාට පුළුවන් ඒක අතහැරලා දාන්න. අනිත් කාරණේ තමයි ව්‍යාපාදේ නැති කර ගන්නවා නම් ඒකේ ආදීනව කල්පනා කරන එක වැදගත්. දැන් ව්‍යාපාදේ ඇති වුණොත් ඒක ආදීනව සහිතයි. ඒකේ බරපතලම ආදීනවේ තමයි Taman නිරේට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ උච්චතම අවධානය තමයි නිරේට ගෙනියන්න පුළුවන්. එතකොට මගේ ව්‍යාපාදේ කියන්නේ මගේ හිත තුල ඇති වෙන දෙයක්. මම අත්දකින්න සංසිද්ධිය බාහිර අත්දකින්න දෙයක්. මම අත්දකපු සංසිද්ධිය අයිති වෙන්නේ බාහිර ලෝකයට. කවුරු හරි බනිනවා නම් ඒ බනින වචන බාහිර ලෝකයට අයිති දෙයක්. එතකොට මේ බාහිර ලෝකයට අයිති දෙයක් නිසා මගේ අභ්‍යන්තරයේ කලඹ ගන්නවා නම් මම මොනතරම් අඥානද? කියන්නේ මම දක්ෂ විය යුතුයි මේ මොහොතේ මගේ ඇතුළ කැළඹෙන්නේ නැති විදියට මාව පරිස්සම් කරගන්න. මේ එළියේ බනිනවා කියලා දේවල් නෑ, ඔක්කොම සංඥා. සෝත ප්‍රසාදයේ තුල ශබ්ද සටහන පතිත වීම මත Tamanගේ ඇතුලේ ඇතිවෙච්ච චලනයන් ටිකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ඇතුලේ ඇතිවෙච්ච ක්‍රියාවලිය මත මේ එළියේ තියෙන ශබ්ද සටහනක් පදනම් කරගෙන මම මොකටද කැළඹෙන්නේ? මගේ අභ්‍යන්තරයේ කැළඹුණොත් ඒක මොනතරම් ආදීනව සහිතයිද කියලා ආදීනවේ ගැන නිතර කල්පනා කරන එක හොඳයි. මොකද ආදීනව ගැන කල්පනා කරනකොට ආදීනව ගැන කල්පනා කරපු වෙලාවෙම Tamanට නිවෙන්න පටන් ගන්නවා. දැන් මම කැළඹුණොත් ඒකේ හානිය තියෙන්නේ බැනපු කෙනාටද මටද? මටයි හානිය තියෙන්නේ. බැනපු කෙනා බැනලා ඉවරයි. එතකොට බැනලා ඉවර වෙච්ච කෙනෙක් එක්ක මම පැටලුනොත් එහෙම ඒ පැටලීම මාව කොයිතරම් අනතුරේ දානවද? මම මේ පින්නතුන් දුන්න මේ මාතෘකාවට සාධාරණයකටයි මේ කාරණා ටික කියන්නේ. එතකොට මේකේ හානිය මම දැන් මේ සිතින් කයෙන් වචනින් මා තුළ ඇතිවෙච්ච මේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම පදනම් කරගෙන දැන් මා තුළ යම් ක්‍රියාත්මක වීමක් තියෙනවනේ. මේ ක්‍රියාත්මක වීම පදනම් කරගෙන මම ඇවිස්සුනාම මම කැළඹුනාම ඒකේ හානිය කාටද තියෙන්නේ? ඒකේ හානිය තියෙන්නේ මටමයි. මොකද මට ලැබෙන උපරිම හානිය තමයි නිරේට වැටෙන එක. එතකොට ව්‍යාපාදේ කියන්නේ මාව කලඹන නිරේට අරගෙන යන සංසාරේ අනතුරේ දාන එක. මේ එළියේ ඇහෙන සද්දයක් නිසා හරි දරුවෙක් නිසා හරි කවුරු හරි සාධාරණීකරණය කරයි මම මේ දරුවනි මාව කේන්ති ගස්සන්න කියලා සමහර අම්මලා කියනවා. මේ අපේ අම්මලානේ අපි කියන විදියට ඉන්නේ නැතුව කේන්ති ගන්න පින්වත්නි ලෝකේ ඔබට වෙනස් කරන්න බෑ. ලෝකේ බොහෝ දෙනෙකුට ඒ අයගේ කර්ම ශක්තිය බලපෑමෙන් තමයි ඒ අයගේ ජීවනචර්යා ක්‍රියාත්මක වෙන්නේ. ඒවා අපිට ඕනෑමට වඩා වෙනස් කරන්න බෑ. යම් උත්සාහයක් දරන්න ඕනේ ඒවා වෙනස් කරන්න. සත්පුරුෂයෙක් විදියට අම්මාව ධර්ම මාර්ගයට ගන්න දරුවෙක් උත්සාහ කරන්න. හැබැයි ධර්ම මාර්ගයට එන්නෙම නැත්තම් අතහැරලා දානවා මිසක් අතහැරලා දානවා කියන්නේ මේ ඒ ඔස්සේ පටිගයක් හදාගන්න නැතුව බොහොම පුළුවන් තරම් ධර්මයේ පැත්තට යොමු කරන්න උත්සාහ කළත් එයා තුල ඒ ධර්මي මතුවෙන්නෙම නැත්තම් එයාගේ හිත පුරාණ කර්මයෙන් හැදිලා තියෙන්නේ කියලා තමන් කැළඹෙන්නේ නැතුව ඒක සාධාරණීකරණය කරගන්න අපි දක්ෂතාවයක් කැමැත්තක් හදාගන්න ඕන. මොකද එළියේ කවුරු නිසා කැළඹුණත් කැළඹීමේ හානිය තියෙන්නේ තමන්ට. ව්‍යාපාදයේ ඇති වුණොත් ව්‍යාපාදයේ ඇතිවීමේ හානිය තියෙන්නේ අපිට. ඒ නිසා පින්වත්නි එළියේ කවර සංසිද්ධියක් මුල් කරගෙනවත් Tamanගේ අභ්‍යන්තරයේ කැළඹෙන තැනකට ඔබේ හිත හදාගන්න එපා. හිත හදාගන්න එපා. මොකද මේ ලෝකයේ පවතින නානත්වය ගැන අවබෝධයෙන් ඉන්න. නානත්ත් කායේ නානත්ත් සංඤේ කියලා ස්වභාවයක් තුලයි අපි පිහිටලා ඉන්නේ. මේ ලෝකයේ තියෙන කාය නානත්වයක් සහ චින්තන නානත්වයක් තියෙන බව හොඳට මතක තියාගන්න. ඒ නිසා මම වගේම ලෝකේ හැමෝම නැහැ. ලෝකේ හැමෝම තුල පවතින මේ මනුස්ස ලෝකයේ කියන්නේ කාම ලෝකයක්. මේ තුල පවතින චින්තන නානත්වයක් සහ කාය නානත්වයක් කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් හදාගන්න. ඊට පස්සේ ඒ අවබෝධය තුලින් දකින්න ව්‍යාපාදයේ ඇතිවීමට හේතුව දකින්න. හේතුඵල සහිතව දකිනවා නම් පටිච්ච සමුප්පාදයෙන්ම දකින්න. ව්‍යාපාද ප්‍රහාණය කිරීමේ ක්‍රමය ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න තියෙන්නේ පින්වත්නි ව්‍යාපාදයේ ඇති නොවන විදියට හිත හදා ගැනීම පිණිස යා යම් ආධ්‍යාත්මික ප්‍රවේශයකට යොමු වෙන්න ඕන. ඒ කියන්නේ ආධ්‍යාත්මික ප්‍රවේශයකට කියලා කියන්නේ ඔය මෛත්‍රී භාවනාව වැනි භාවනාවක් ජීවිතේ පුහුණු කරන්න ඕනේ. එතකොට අර කැළඹීමේ ධාරිතාවේ වේගෙන් අඩු වෙනවා. ඒක එදිනෙදා ජීවිතයට හරීම උපකාරයක් පින්වත්නි. ඒ වගේම ව්‍යාපාදේ ආදීනව ගැනත් කියනවා. ව්‍යාපාදේ බරපතලම ආදීනවේ තමයි යා නිරේට ගෙනියන එක. නැවත ව්‍යාපාදේ නිසා සංසාරේ පැනවෙනවා නැවත නැවත. කෝකාලික වගේ භික්ෂුවක්
සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක පටිගය හදාගත්තා. ඒ පටිගය හදාගෙන ව්‍යාපාදයේ මෙහිටිය අන්තිමට මේ ව්‍යාපාදයේ තිබුණු බරපතල අවදානමක් නිසා තමයි උන්වහන්සේ ඇඟ පුරාම ගෙඩි හැදුනේ. ඇඟ පුරාම රෝගී තත්ත්වයක් ඇති වුණා. ව්‍යාපාද කියන්නේ සමහර හිතේ තියෙන දේවල් කායික රෝග විදියට උත්සන්න වෙන්න පුළුවන්. මේ ජීවිතය තුළදීම අවදානෙ මේ වැටෙනවා එහෙමනම්. හිතේ තියෙන සමහර ව්‍යාපාදයේ ආදී සිතුවිලි වලට අනුව මොකද මේ කාය නාම ධර්ම ඇසුරින් රූපේ විවිධාකාරයේ වෙනස්කම් වලට භාජනය වෙනවා මොහොතක් ගන්න. අන්තිමට මේ භික්ෂුව හිත හදාගන්න නැතුව අවසානයේ බුදුරජාණන් වහන්සේ සත්‍ය මතු කරද්දි පවා ඒ සත්‍ය තුල දායාද නොවි මිය ගිහින් නිරේටත් ගියා. එතකොට ඔන්න ව්‍යාපාදයේ ආදීනව දකින්න ආදීනව දැක ලෝකේ කවර සංසිද්ධියක් පදනම් කරගෙනවත් ව්‍යාපාදයේ ඇති නොකර ගන්න මට්ටමට හිත හදාගන්න ලෝකයෙන් සාධාරණේ බලාපොරොත්තු නොවි ලෝකයට සාධාරණීය කරන ශ්‍රාවකෙක් වෙන්න පින්වත්නි වචන මාත්‍රයකින්වත් උදව්වක් බලාපොරොත්තු නොවි. එතකොට ලෝකයේත් එක්ක පැටලිවිලි නැහැ. හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා. දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කර බෙල් අකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.